අදයක් මාත් එක්ක ඕන දෙයක් රුපියල් 350ට ගන්න. ඔව්. ඔයාලා හැමෝම දන්න වව් ස්ටොප් එකේ අලුත් ෂෝරූම් එකට තමයි මං අද යන්නේ. ඔෆිස් යන එනකොට දැක්ක හින්දා වගේම මට ගන්න ඕන දේවල් කීපයකුත් මේ ගැන කරපු සමහර වීඩියෝ වල දැක්ක හින්දා තමයි මං අද මේ ගමන යන්නේ. මේක තියෙන්නේ නාවින්නේ. නාවින්නේ ප්‍රයිවට් හොස්පිටල් එක පහු කරලා පොඩ්ඩක් නුගේගොඩ පැත්තට වෙන්න තමයි මේ ෂොප් එක තියෙන්නේ. හොස්පිටල් එක පැත්තේ නෙවෙයි අනිත් පැත්තේ. හරි. දැන් යන් අපි වීඩියෝ එකට. මෙතන තියෙන හැමදේම 350යි. ඒක ඔයාලා දන්නවනේ. අඩුත් නෑ වැඩිත් නෑ ඕනම දෙයක් රුපියල් 350යි. ඉතින් මම හැමදාම කියනවා වගේ ඕනම වීඩියෝ එකක් කියනවා වගේ මේ තැන් වලට ගියාම ඕන සේල් එකකට ගියාම ෂෝරූම් එකකට ගියාම ඔයාලට අවශ්‍ය දේවල් ඒ ගානට වටිනවද කොහොමද කින්ද මන්ද කියලා බලලා තෝරලා කරලා ගන්න. මේ තියෙන්නේ හරිම ලස්සන පෝසිලේන් මග්ස් වගේක්. මග්ස් නෙමෙයි සමා වෙන්න. පෝසිලේන් බෝල් වගේක්. ඒවා හරිම කියුට් හරිම ලස්සනයි. ඇත්තටම රුපියල් 350කට ගොඩාක් වටිනවා. සාමාන්‍යයෙන් අපිට වෙන තැනක නම් රුපියල් 350ට මේ වගේ කියුට් අයිටම් එකක් ගන්න ටිකක් අමාරුයි. ඒ වගේම තමයි සයිසස් කීපයක් තිබුණා, ඩිසයින් කීපයක් තිබුණා, හරිම ලස්සන ඒවා තිබුණා. සමහර තැන්වල අපිට හම්බෙන්නේ නැති ඒවත් මම මේ සමහර ඩිසයින් කොහෙවත් දැකලා නැහැ. ලොකු ඒවා, පොඩි ඒවා, ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. මේ තියෙන්නේ චූටි සෝස් බෝල් එකක්. ඒකත් හරිම ලස්සනයි අන්නාසි ගෙඩියක් වගේ. ඉතින් මේ වගේ අයිටම් ගොඩාක් තියෙනවා. මම ගියේ මේ මම දැක්ක වීඩියෝ එක බොටල්ස් වගේක් තියෙනවා. ඒ ටික බලන්න බොටල් සහ මග්. ඒක නිසා තමයි ටක් ගාලා මග් කියලා කියුනේ. මේ තියෙන්නේ එක එක සුකුරුත්තා. විවිධාකාර ඒවා තියෙනවා. ඔයාලට තේරෙනවනේ රුපියල් 350ට වටින්නේ මොකක්ද නැත්te මොකක්ද? එන්න එහෙම බලලා ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන බොටල්ස් උත් රුපියල් 350ට ඇත්තටම පාඩු නෑ. මොකද මේවා ග්ලාස් ඔක්කොම. ඒක හින්දා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වගේවත් ගන්න පුළුවන් රුපියල් 350කට. මොකද නැත්තම් රුපියල් 350කට සාමාන්‍යයෙන් සමහරට මං හිතන්නේ සමහර දේවල් එහෙම ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒකේ ප්‍රමාණය කොහොම වුණත් ඒක ග්ලාස් එකක් හින්දා සහ පොඩ්ඩක් කියුට් පෙනුමක් තියෙන හින්දා වෙන තැන් වලින් එහෙම ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන තියෙන පෝසිලෙන් අයිටම් ඊට පස්සේ මේ වගේ ග්ලාස් මේක මග් එකක් ග්ලාස් බෝටල්ස් ඒ වගේ වරන් ඇත්තටම රුපියල් 350ට ගොඩක් වටිනවා. ඒකින්ද ඔයා තීරණය කරලා යන්න ඔයාට ගන්න ඕන දේවල් මොනවද ඒවා ඔයාට පහසුවෙන් ගන්න පුළුවන්. දැන් මෙතන මේකෙන් රුපියල් 350ට ගන්න ඔයා රුපියල් 4-5000ක් වියදම් කරලා කොහේ හරි ඉඳගෙන ඒකේ තේරුමක් නැහැනේ. ඒකින්ද එහෙම වියදමක් වෙන්නේ නැතුව ඔයා යන එන පාරේ නම් තියෙන්නේ ඔයාට ලේසියෙන් එන්න පුළුවන් තැනක් නම් අනේම දෙයක් නම් ඔයාට ළඟපාත මේ වගේ දේවල් මේ ගානට ගන්න නැත්නම් ඔයාට ඇවිල්ලා ගන්න පුළුවන්. මේ තියෙන අයිටම් ටික ප්ලාස්ටික් අයිටම්. ඒ වගේම තමයි මෙතන තියෙන ගොඩක් ඕගනයිස් කරන්න පුළුවන් අයිටම් ස්ටෝරේජ් අනම්ම නම් එහෙම. අන්න ඒවා ගොඩක් ලාභයි. මේ තියෙන මග් ඔක්කොම මම වීඩියෝ එක දැක්කට පස්සේ නම් මං හිතුවේ පෝසිලෙන් කියලා. හැබැයි පෝසිලෙන් නෙවෙයි මේවා මේ ප්ලාස්ටික් මග්ස් තිබ්බේ. ඒවත් හරි ලස්සනයි කියුට්. චුටි බබාලට එහෙම අර ආසාවෙන් වතුර බොන්න දෙන්න ඒ වගේ වට හරිම ෂෝක්. ප්ලාස්ටික් කියන්නේ මං හිතන්නේ මේක මෙලමයින් ප්ලාස්ටික් එක සමහරවා. ඒ වගේ ගොඩක් අයිටම් තිබ්බා. අනිත් එක තමයි මේ ෂොප් එකේ අයිටම්ස් ගොඩක් ඉක්මනට ඉවර වෙනවා. මොකද මං අර කියනවා වගේම ඇත්තටම රුපියල් 350ට අපිට කොහෙන්වත් හොයාගන්න බැරි දේවල් මෙතන තියෙනවා. චුටි අයිටම් හැරුණාම මේ වගේ ග්ලාස් අයිටම්, බොටල්ස්, මග්, ස්ටෝරේජ් අයිටම් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. රුපියල් 350ට මාරම වටිනවා. ඉතින් ඒකේ හින්දාම ගානත් අඩු නිසා ඕන දෙයක් රුපියල් 350ක පස්සේ අපේ කට්ටිය ගිහිලා ගන්නානේ. ඒ හින්දා මේගොල්ලන්ගේ ස්ටොක් හරිම ඉක්මනට ඉවර වෙනවා. මං හිතන්නේ ඒගොල්ලන්ගේ ඔන්ලයින් සර්ච් කරලා බලන්න යාලගේ නම්බර් එකක් තියෙනවා. ඒකට කතා කරලා ඔයාට ස්ටොක් තියෙනවද ඔයාට ඕන අයිටම්ස් තියෙනවද කියලා චෙක් කරලා බලලා යන්න පුළුවන්. නිකන් යන්නේ නැතුව ඔයාලට හරියටම ගන්න ඕන දේවල් මොනවද කියලා තීරණය කරලා ගියොත් රුපියල් 350ට ගන්න දේ ගොඩක් වටිනා දෙයක් වෙන්න පුළුවන්. මේ තියෙන පැන්සල් බොක්ස් මේ ඔක්කොම රුපියල් 350යි. ඒක නිසා තමයි මං කිව්වේ ඔයා තමයි තීරණය කරන්න ඕනි හරියටම ගන්න ඕන මොකද්ද කියලා. 350 වුණ පළියට ඕන දේවලුයි එපා දේවලුයි හැමදේම අරගෙන හරියන්නේ නැහැනේ.
ස්ටෝරේජ් අයිටම් එක දේවල් වලට ගන්නේවා. ඒවා මං අර කිව්වා වගේම ඇත්තටම ලාභයි. මං මේ යන්න කලින් දවස් දෙකකට කලින් මං දැක්ක ගොඩක් වීඩියෝ එකක් වෛරල් යනවා. ඒක නිසාම දෝ මන්දා ස්ටොක් ඉවර වෙලා තිබ්බ ගොඩක්. මෙන්න මේ කප්ස් එහෙම ගොඩක් ලාභයි. මං කියන්නේ මොනවා හරි ඔය සාමාන්‍යයෙන් චූටි ටී ස්ටෝල් එකක් කරන කෙනෙකුට එහෙම නැත්නම් පාටි එකකට ඒ වගේ වෙලාවට ගන්න ඒ කප්ස් තියෙන ඒවා එහෙම ගොඩාක් ලාභයි. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් එක එක විදිහේව තියෙනවා. මම අර කිව්වා වගේම ගොඩාක් අයිටම් වල ස්ටොක් ඉවර වෙලා මේගොල්ලන්ගේ අනිත් ෂොප් එකට වඩා යම් තරමකට ඉඩකඩ තියෙනවා මෙතන. ලොකු ඉඩකඩක් නෙවෙයි. හැබැයි අර එකට වඩා ටිකක් ඉඩකඩ තියෙනවා. මේ තියෙන්නේ එක එක විදිහේ බ්‍රෂ් වර්ග, පිඟන් හොදන්න බ්‍රෂ්, ඇඟ හොදන්න බ්‍රෂ්, වලං හොදන්න බ්‍රෂ් ඔක්කොම තියෙනවා. චූටි කොණ්ඩ කට්ටේ ඉඳන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් තීරණය කරන්න. එහෙනම් වව් ස්ටොප් එක ඇත්තටම වව්ද කියලා ගිහින් බලලා එන්න. ඊගොල්ලෝ වීඩියෝ එකකින් ආයි හම්බෙනකම් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. bell icon එකත් press කරලම තියාගන්න. වීඩියෝ එකක් ආපු ගමන් notification එකක් ඔයාට එවි.